ඉතින් අද මම අරගෙන ආවේ මගේ ස්ටඩි ලීව් එකේ එක දිගට ගත වෙච්ච දවස් 3ක්. මේ දවස පුරුදු විදිහට බුදුරජාණන් වහන්සේට ලස්සනම ලස්සන මල් වට්ටියක් පූජා කරලා මම පටන් ගත්තා. ඉතින් ස්ටඩි ලීව් එකේ කරන්න අමාරුම දේ තමයි පාඩම් කරන එක. කොහොම හරි මේ දවසේදී මම හිත හදාගෙන කියන්නේ ගෙදර ඉන්නකොට හිත එක තැනක තියාගෙන පාඩම් කරන එක ගොඩක් අමාරුයි. කොහොම හරි මේ දවසේදී මම හිත හදාගෙන පාඩම් කරා ටික වෙලාවක්. හැබැයි මට හිතෙන විදිහට ගෙදර ඉඳන් පාඩම් කරන එක තමයි කරන්න ලේසිම වැඩේ. අපිට මුකුත් වැඩ කරන්න නැහැනේ. පේනානේ අම්මා ළඟටම තේක හදලා ගෙනත් දෙනවා. ඉතින් කොහොම හරි මේ දවසේදී නම් මට සතුටුයි මම පාඩම් කළා. ටික වෙලාවකින් වහින්න පටන් ගත්තා. වහිනකොට මට දැනෙන එකම දේ තමයි මොන හරි කෑමක් හදන්න ඕනේ කියන එක. ඉතින් මම පටන් ගත්තා කැරමල් පුඩින් එකක් හදන්න. කොහොම හරි මට මේ වීඩියෝස් ටික කරගන්න මම නංගිගේ උදව්වත් ගත්තා. එයා තමයි මගේ කැමරාමන්. කොහොම හරි YouTube වීඩියෝ එකක් බලාගෙන නංගිමයි මේක හැදුවා. හිතපු විදිහටම ඒක ලස්සනට හැදුනා. කාගන්න දෙරන්න නැතුව ඉන්න. හැලෙයිද පැණි? මෙහෙම කරන්න. මේක උඩින් තියලා හැලෙදි හැලෙනවා. හරි. ඔයි පිච්චෙන. ඉන්න මං කරන්න. එපා එහෙම බෑ. කැඩෙනවා. ලගන්න මං කරන්න. බෑ. 1 2 මං කියන්නේ අර එහෙම කරන්න. හොයි. ඕල් බැරි වෙන මේ ගණක් කියන්නේ අටින් තියලා කරන්න. ගන්නවනේ? අනේ මගේ ඇඟේ හැලුණා. ලස්සනයි ඒක. පේනවා නේද බටු වැටේ වගේ ඉඳගෙන අපේ නංගි මට උපදෙස් දෙන ලස්සන. හැබැයි ඉතින් අපි දෙන්න කොහොම හරි දඟලලා මේක අනිත් පැත්තට හරව ගත්තා. මීට වඩා ලේසි ක්‍රම ඇති ඇත්තටම මම දන්නේ නැහැ. ඉතින් බලමු නංගි ටෙස්ට් එක කොහොමද කරන්න කියලා. මම මගේ මේ හදපු මේක වටලම්ප මද්ද පොඩි මද්ද කියන හරියට දන්නේ නැහැ. ඒකෙන් දැන් අපි දෙන එක කැලක් කෑවා. ඉතින් නංගිට මං හදනේ වගේ රහ වැඩිලා යා ආයෙ කනවා. කියන්න රහයිද? රයි. හරියට කියන්නනේ රහයි නේද? මම පුඩින් කන්න කැමති නැහැ. හැබැයි මේක රහයි. දැන් අපි යන්නේ දෙවැනි දවසේ මම ඔයාලට අරන් එන දවස් 3න් දෙවැනි දවසේ මම මොනවද කළේ කියලා බලන්න. ඉතින් මේ දවසේදී නංගිටයි මටයි ගොඩක් ලොකු වැඩක් කරන්න තිබ්බා. ඒ තමයි අක්කව බලන්න යන එක. අපි දෙන්න හිතාගෙනමයි හිටියේ නංගිගේ A-level exam එක ඉවර වුණාම අක්කව බලන්න යනවා කියලා. ඉතින් මේ දවසේදී ඒ වැඩේ අපිට කරන්න තියෙනවා. අකලයි ගෙදර යන්න. මෙයාත් ලෑස්තිලා ඉන්නේ. අපි බස් දෙකක යන්න ඕනේ. ඉතින් මේ දෙවෙනි බස් එක එනකන් අපි දෙන්න ඉන්නවා. පොළොන්නරුවට යන බස් එකේ නම් ගොඩක් සෙනග හිටියේ නැහැ. ඉතින් අපි අක්කගේ බෝඩිමට ගිහිල්ලා ඉක්මනින් ලෑස්ති වෙලා දැන් යන්නේ අපේ සිස්ටර්ස් නයිට් එක පටන් ගන්න. මුලින්ම ගියේ සැලෝන් එකට. ඊළඟට අපි ගියා පොඩ්ඩක් නෙස්කැෆේ එකක් බොන්න ඕන කියලා හිතුණා. ඉතින් තුන් දෙනාත් එක්ක කතා කර hina වෙවි අපි නෙස්කැෆේ එකක් බිව්වා. ඊළඟට අපි ගියා කඩමණ්ඩියට. කඩමණ්ඩිය කියලා කියන්නේ අක්කා මීට කලින් ගිහින් තිබුණේ නෑ මේ රෙස්ටෝරන්ට් එකට. ඉතින් අපි හිතුවා අද එකෙන් කාලා බලන්න ඕනි කියලා. ඉතින් අපි රෑ කෑම ගන්න මෙතනට ගියා. ඉතින් ආයිමත් ඉතින් පොඩි කතාවක් දාගෙන රෑට කෑවා. ඊළඟට අපි ගියා ගුඩ් මාකට් එකට. මොකද අපිට ෆොටෝස් ටිකක් ගන්නත් ආස හිතුණා. ඉතින් ෆොටෝස් ගත්තා. ඊළඟ දවසේ උදේ මම නැගිටිද්දී අක්කා කෑම හදලත් ඉවරයි. good morning. අද තියෙනවා අපිට යන්න අක්කගේ ටැමිල් කෝස් එකේ අන්තිම දවස. ඉතින් ඒකට කොන්සර්ට් එකක් තියෙනවා. අපි නංගිමයි අද යනවා ඒක බලන්න. ඒ වගේම අක්කාද ටැමිල් කල්චර් එකේ විදිහට සාරි එකක් ඇඳලා මල් දාලා ඒ විදිහට තමයි යන්නේ. ඉතින් යාව ලෑස්ති කරන්නත් ඕනේ.
දැන් අපි කාලා ලෑස්ති වෙනවා. අක්කා මේ වෙද්දි ගිහින් ඉන්න හෝල් එකේ ඇරේන්ජ්මන්ට් කරන්න උදව් කරන්න. එයා කෑම හදලා ගියේ. පරිප්පු තියනවා, සෝයා මීට් තියනවා. දැන් කන්න තමයි ඉන්නේ. යන්න ලෑස්ති වෙන්නේ අක්කගේ කොන්සර්ට් එක බලන්න. අක්කව මුලින් ලෑස්ති කරලා යවලා ඊට පස්සේ තමයි අපි දැන් හෝල් එකට ගියේ. අපේ අක්කා හිටියා වෙල්කම් ස්පීච් එක කරන්න. ගොඩක් ලස්සන ඉවෙන්ට්ස් ගොඩක් තිබ්බා. හැබැයි මම වීඩියෝ එකේ දැම්මේ ඒ වගේ කීපයක් විතරයි. මේකේ අපේ අක්කා ඉන්නවා ළමයි. පුළුවන් නම් හොයන්න අක්කා කොහෙද ඉන්නේ කියලා. ඉතින් ප්‍රෝග්‍රෑම් එක ඉවරුණාට පස්සේ ෆොටෝස් ටිකක් ගත්තා. ඊළඟට අප තුන්දෙනා කළේ ඉක්මනට දුවගෙන ආවා. බස් එකට එන්න ඕන නිසා අපිට ඒ වෙද්දි ටිකක් මහන්සි ගෙදර එන්න ඕන වෙලා තමයි තිබුණේ. ඉතින් අක්කාත් අපිත් එක්කම ආවා ගෙදර. ඒ දවස් ඒ විදිහට තමයි ඉවර වුණේ. මං ඔයාලට කිව්වනේ මං දවස් 3ක vlog එකක් කියනවා කියලා. හැබැයි මං වැරදි. මට වැරදුනා. මට වැරදුනා ඇත්තටම. මං දවස් 4ක වීඩියෝස් අරන් තිබ්බා. ඒ තමයි 4 වෙනි දවස. අප්පච්චිගේ ස්ටාෆ් එකේ ටීචර් කෙනෙක්ගේ රිටයර්මන්ට් පාටි එකක් තිබ්බා. ඉතින් මේ අපි ඉන්නේ හිඟුරක්කොට වෝටර්ගේට් ෆැමිලි රෙස්ටෝරන්ට් එකේ ලස්සන තැනක්. ඉතින් අපිට ඒ වෙලාවත් සතුටින් ගෙවන්න අවස්ථාවක් හම්බුණා. මේ පැත්තේ ඉන්නවා ගගුලි. ඉතින් මගේ ස්ටඩි ලීව් එකේ අන්තිම දවස් ටික මේ විදියට ගොඩාක් මට අහපව් යන ලෝභ හිතෙන විදියට තමයි ගෙවිලා ගියේ. ඉතින් ඒ කතා කළේ රිටයර් වුණු මල්ලිකා ටීචර්. ඉතින් ටීචර්ට මම ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී විශ්‍රාම ජීවිතයක් ලැබෙන්න කියලා. ඉතින් මේ කතා කරන්නේ කවුද කියලා ඔයාලා දන්නවනේ. මේ තමයි මගේ අප්පච්චි. පළමුපුර විද්‍යාලයේ වසර 2ක විතර. ඉතින් මේ විදියට මම ඔයාලට අරගෙන ආව දවස් 4 මම එකතු කරගත්ත මතකයන් ටික මේ විදිහට ඉවර වුණා. ඉතින් ආයෙමත් ලස්සන vlog එකක් අරගෙන එන්නම්. channel එක subscribe කරලා තියාගන්න.